ඔයාලා කවදරේ හිතලා තියෙනවද අපි වැඩි වෙලාවක් නානකොට හරි වතුරේ රෙදි සෝදනකොට හරි අපේ ඇඟිලි රැලි වැටෙන්නේ ඇයි කියලා? අද අපි කතා කරන්න යන්නේ අපේ ඇඟේ සිද්ධ වෙන හරි අපූර්ව දෙයක් ගැන. හැබැයි මේක අපි හිතනවට වඩා ගොඩක් දියුණු විද්‍යාත්මක ක්‍රියාවලියක්. ගොඩක් අය හිතන්නේ නම් අපේ හැම නිකන් ස්පොන්ජ් එකක් වගේ වතුර උරා ගන්නවා කියලා. ඉතින් ඒක නිසා තමයි හැම පිම්බිල රැලි ඇති වෙන්නේ කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි ඇත්තම කතාව නම් ඒක නෙවෙයි. අපේ ඇඟිලි රැලි වැටෙන්නේ අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා. හිතන්නකෝ ඔයා සෑහෙන වෙලාවක් වතුරේ ඉන්නවා. ඒ වෙලාවට අපි ඉන්න පරිසරය ගැන අපේ මොළයට පණිවිඩයක් යනවා. එතකොට මොළය හිතනවා දැන් අපි ඉන්නේ ලිස්සනසුළු තැනක. ඒක නිසා අපිට හොඳ ග්‍රහණයක්, එහෙමත් නැත්නම් හොඳ ග්‍රිප් එකක් අවශ්‍යයි කියලා. එතකොටම අපේ ස්නායු පද්ධතිය මොළයට පණිවිඩයක් යවනවා. ඒ වෙලාවට අපේ මොළය තීරණය කරනවා අපේ ඇඟිලි තුඩුවල තියෙන ලේ නහර පටු කරන්න. ලේ නහරේ හීනි වුණාම ඒ ඇඟිලි තුඩුවල සම යට තියෙන පටකවල පරිමාව අඩු වෙනවා. අන්න ඒ වෙලාවට තමයි උඩින් තියෙන හැම රැලි වැටෙන්න පටන් ගන්නෙ. ඉතින් මේක අපේ මොළය හිතාමතා කරන දෙයක්. හරි. දැන් තියෙන ප්‍රශ්නය තමයි මොළය ඇයි මෙහෙම කරන්නේ? ඔයාලා වාහනවල ටයර් දැකලා තියෙනව නේද? ඒවයි ඉරිකපල තියෙන මොකටද කියලා හිතලා තියෙනවද? ඒ ඇයි දන්නවද? වැස්ස වෙලාවට වාහන පාරේ ලිස්සන්න නැතුව යන්න. කොහොමද ඒක වෙන්නේ? වැස්ස වෙලාවට පාරේ තියෙන වතුර ඒ ඉරි දිගේ ගලාගෙන ගිහින් ටයර් එක පාරේ හොඳින් වදින්න ඉඩ දෙනවා. එතකොට වාහනේ ලිස්සන්නේ නැහැ. අපේ ඇඟිලිත් හරියට මේ වගේ. වතුර නිසා ලිස්සන සුළු දේවල් ලේසියෙන් අල්ලගන්න මේ රැලි අපිට උදව් වෙනවා. ඉතින් මේ රැලි අතරින් වතුර ගලාගෙන යන නිසා අපේ ඇඟිල්ලට අල්ලගන්න අවශ්‍ය දේවල් හොඳින් ස්පර්ශ වෙනවා. උදාහරණයක් විදිහට වතුරයට තියෙන ගල් කැටයක්, සබන් කෑල්ලක් වගේ දෙයක් ලේසියෙන් අල්ලගන්න මේ රැලි උදව් වෙනවා. තවත් විශේෂ දෙයක් තමයි අත් විතරක් නෙමෙයි වතුරේ ඇවිදිනකොට ලිස්සන් නැතුව ඉන්න අපේ කකුල් වල ඇඟිලිත් මේ විදිහට රැලි වැටෙනවා. ඇත්තටම මේක අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට ලැබුණ තෑග්ගක් කියලාත් කියන්න පුළුවන්. ඒ කාලේ ගංගා ඇලදොලවල් වල මාළු අල්ලන්න මේ රැලි වැටුණු ඇඟිලි ඒගොල්ලන්ට ගොඩක් උදව් වෙලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි කාගේ හරි ස්නායු පද්ධතියේ දුර්වලතාවයක් තිබුණොත් නම් එයාලගේ ඇඟිලි මේ විදිහට රැලි වැටෙන්නේ නැහැ. ඉතින් ඊළඟ වතාවේ නානකොට ඔයාගේ ඇඟිලිත් රැලි වැටිලා තියෙනවා දැක්කොත් ඔයාට මතක් වෙයි නේද? ඔයාගේ ඇඟ ඔයාව ලිස්සල වැටෙන එකෙන් බේරගන්න තමයි මේ හදන්නේ කියලා. මිනිස් ඉදුරු හරි පුදුමයි නේද? ඉතින් මේ වගේ පුදුම හිතන කතා දැනගන්න අපිව subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම bye.